සුබ දවසක් යාළුවනේ. අද මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලා ගොඩක් අයට මේක දැකලා ඇති YouTube එකේ ඔයා වීඩියෝ එකක් ඕපන් කරායින් පස්සේ ඒ වීඩියෝ එක පොඩි ඩාර්ක් ගතියක් තියෙනවා ඔයාලට හරියට පැහැදිලිව පේන්නේ නැහැ. දැන් මම වීඩියෝ එකක් ප්ලේ කරන ගමන් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඒකේ ආලෝකය හරියටම අපිට කලර්ස් පේන්නේ නැහැ. ඔන්න විදිහට වීඩියෝ එක ටච් කරාන් පස්සේ තමයි ඒකේ කලර්ස් පේන්නේ හොඳට. එහෙම නැත්නම් නෝමල් තියෙනකොට ඩාර්ක් ගතියකට තමයි තියෙන්නේ. මේ විදිහට ඔයාගේ YouTube account එකෙත් වීඩියෝ බලද්දී ওই විදිහට නම් පේන්නේ. මේක හදාගන්න විදිය තමයි අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඔයා බලන්න ඔයාගේ වීඩියෝ එකත් මෙන්න මේ විදිහට අඳුරු පෙනුමක්ද තියෙන්නේ ප්ලේ කරනකොට කියලා. මම තවත් වීඩියෝ එකක් ප්ලේ කරලා පෙන්නනවා. ඔයා ටච් කරලා මෙහෙම පල්ලෙහාට ඇදගෙන ඉන්නවා නම් මේ කලර්ස් හොඳට පේනවා. නමුත් නෝමල් අතහැරලා තියෙනකොට ප්ලේ වෙද්දී ඔයාලට පේන්නේ අඳුරු ගතිය. මේ විදිහට නම් ඔයාටත් YouTube එකට ගියාන් පස්සේ වීඩියෝ පේන්නේ. අපි එහෙනම් දැන් මේක හදාගමු. පළවෙනියටම ඔයා යන ඔයාගේ YouTube app එක ළඟට ඒක තද කරලා ටච් කරගෙන හිටියන් පස්සේ app info කියලා එනවා. ඒක ටච් කරන්න. ඊට පස්සේ මෙතන storage and cache කියන එක තියෙනවා. ඒක ටච් කරන්න. ඊට පස්සේ යටම තියෙනවා clear storage. ඒක ටච් කරන්න. ඊට පස්සේ delete කියන එක දෙන්න. ඊට පස්සේ clear cache කියන එක ඔයාලට දෙන්න පුළුවන්. හොඳයි යාළුවනේ දැන් ඔයා YouTube app එක ඕපන් කරලා වීඩියෝ එකක් ප්ලේ කරලා බලමු. හරි යාළුවනේ ඔයාලට පේනවා ඇති දැන් වීඩියෝ නෝමල් ටච් කරාන් පස්සේ කලර්ස් හොඳට පැහැදිලිව පේනවා. ටච් කරගෙන ඉන්න ඕනේ නැහැ දැන්. මේ සාමාන්‍ය විදියට ඇප් එක වැඩ කරන්න දැන් පටන් අරගෙන තියෙන්නේ. හරි යාළුවනේ ඔයාලා try කරලා බලන්න. මේකේ මේ clear cache කරාම පොඩි ගැටලුවක් තියෙනවා. ඔයා YouTube app එකේම වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා තියෙනවා නම් ඒ ඩවුන්ලෝඩ් කරපු වීඩියෝත් නැති වෙන්න පුළුවන්. ඒකින්ද ඒක ගැන සැලකිලිමත් වෙලා clear cache කරනවා නම් කරලා බලන්න.